කොලජන් ගොඩක් කට්ටිය අහන ගැටලු සහගත මාතෘකාව නිසා කොලජන් ගැන අද කතා කරන්න හිතුවා. ඔක්කොම මාතෘකාටික කවර් කරනවා කොලජන් වල කෙටියෙන් මම මේ වීඩියෝ එකේ. කොලජන් කියලා ගත්තොත් කොලජන් කියන අපේ ශරීරයේ බහුලවම තියෙන ස්ට්‍රක්චරල් ප්‍රෝටීන් එක. කියන්නේ අපේ ශරීරයේ බහුලවම තියෙන ව්‍යුහාත්මක ප්‍රෝටීන් එක. කියන්නේ අපේ ඇඟේ තියෙන අස්ථි වෙන්න පුළුවන්, කණ්ඩරා වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඇඟේ තියෙන ව්‍යුහාත්මක දේවල් කියන්නේ හැමේ තියෙන කොලජන් ප්‍රමාණය කියන්නේ මේ ඔක්කොම අපේ ඇඟේ තියෙන ස්ට්‍රක්චර්ස්. නැත්නම් ව්‍යුහ හදන්න වැඩිපුරම දායක වන ප්‍රෝටීන් වර්ගය තමයි මේ කොලජන් කියලා කියන්නේ. ඒතර කොලජන් ඇයි මාතෘකාවක් විදිහට මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ? කොලජන් මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව තමයි අපේ ශරීරයේ අවුරුදු 30න් පස්සේ කොලජන් නිෂ්පාදනය සෑහෙන දුරට අඩුවීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් පළවෙනි අවුරුදු 10 තුල කියන්නේ 30 ඉඳන් 40 වෙනකන් 101කින් දැන් ඉඳන් 102කින් 3කින් ඒ වගේ එන්න කොලජන් නිෂ්පාදනය අඩුවීම තමයි සිද්ධ වෙන්නේ. ඒකට මේක හේතු කොටගෙන තමයි අපේ ශරීරයේ හැම රැලි වැටීම් වගේ දේවල් අපිට පිටතට පේන වෙනස්කම් විදිහට සිද්ධ වෙන්නේ. ඒකට මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපේ ගොඩක්ම අහිතකර ආහාර රටා සහ අඩු ප්‍රෝටීන අපේ ශරීරය තුළ ලබා ගැනීම සහ දුම්පානය සහ UV rays මෙන්න මේ දේවල් අපිට ගන්න පුළුවන් ප්‍රධාන හේතු විදිහට අපේ ඇඟේ කොලජන් නිෂ්පාදනය අඩු වෙන එකට. ඊට අමතරව වයස්ගත වීම තමයි ප්‍රධානතම නොවැළැක්විය හැකි සාධක විදිහට අපිට ගන්න පුළුවන් මේ කොලජන් නිෂ්පාදනය අඩු වෙන. අපිට මේක වළක්ව ගන්න නැත්නම් මේක අඩු කර ගන්න අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි කොලජන් සප්ලිමන්ට් එකක් විදිහට ලබා ගන්න එක. ඒතර අපි කොලජන් සප්ලිමන්ට් එකක් විදිහට ලබා ගත්තී අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි අපි මේ ලබා ගන්න කොලජන් සප්ලිමන්ට් එකෙන් කොච්චරක් අපේ ඇඟට උරා ගන්නවද කියන එක. ඒතර ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි ලබා ගන්න කොලජන් වර්ගය මත. ඒතර අපිට වඩාත්ම හොඳින් අවශෝෂණය කර ගන්න පහසු වෙන කොලජන් වර්ගය තමයි හයිඩ්‍රොලයිස් කොලජන් කියන්නේ. මොකද හයිඩ්‍රොලයිස් කොලජන් වල තියෙන කොලජන් පෙප්ටයිඩ්ස්. ඒතර ඒ අණු කොලජන් අණුට වඩා බොහෝ සෙයින් කුඩායි. පෙප්ටයිඩ් කියන්නේ සාමාන්‍යයෙන් කුඩා ප්‍රෝටීන ධාමයක්. ඒතර ඒක අපේ බඩවැල් වලින් අපිට උරා ගැනීමට පහසු කරනවා. ඒ කියන්නේ අපේ කොහොමත් අපි කොයි විදිහට ප්‍රෝටීන් ලබා ගත්තත් ඒක ඇමිනෝ අම්ල වලට බිඳහෙලලා තමයි උරා ගන්න. නමුත් කොලජන් ප්‍රෝටීනේ අපිට කොලජන් අණුව හදන්න අවශ්‍ය ඇමිනෝ අම්ල බහුල වඩංගු නිසා එතකොට අපිට මේ කොලජන් නිෂ්පාදනය අපේ ශරීරය වැඩි කරගන්න මේ හයිඩ්‍රොලයිස් කොලජන් ලබා ගැනීම තමයි සුදුසු වෙනවා. සාමාන්‍ය නිරෝගී පුද්ගලෙක් කොච්චර කොලජන් ලබා ගන්න ඕනද කියන එකට පිළිතුරක් වශයෙන් අපිට දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක ඔයගොල්ලෝ ලබා ගන්න හේතුව මත වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි කියන්නේ සාමාන්‍යයෙන් කොලජන් මිලිග්‍රෑම් 2500 මිලිග්‍රෑම් 5000 දක්වා ප්‍රමාණයක් දවසට ලබා ගැනීම ප්‍රමාණවත් කියලා. දැන් කොලජන් ලබා ගත්තාම අපේ ස්කින් එකේ හයිඩ්‍රේෂන් එක වැඩි වෙනවා. ස්කින් එකේ හෙල්ත් එක ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේම තමයි ස්කින් එක wrinkle වීම අඩු වෙනවා. ඊට අමතරව තමයි අපේ joints ඒ වගේම අපේ tendons bones මේ හැම දෙයකටම නියුට්‍රිෂන් එකට ගොඩක්ම බලපාන ප්‍රෝටීන් එකක් තමයි මේ කොලජන් කියන්නේ. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණා තමයි ඔයගොල්ලෝ මොනම කොලජන් සප්ලිමන්ට් එකක් විදියට හෝ නැචරල් කොලජන් විදියට ලබා ගත්තත් ඔයගොල්ලන්ට ඒක මැජික් සප්ලිමන්ට් එකක් විදියට වැඩ කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලබා ගන්න ස්වභාවික කොලජන් සප්ලිමන්ට් එකක් නම් ඒ කොලජන් සප්ලිමන්ට් එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ වර්ක් කරන්න අඩුම වශයෙන් සති 12ක් වගේ යනවා. හොඳ කොලජන් සප්ලිමන්ට් එකක් තෝරගත්ත ඊට අමතරව ඔයගොල්ලෝ මම ඔයගොල්ලන්ට කිව්වා හේතුව මත වෙනස් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ කොලජන් ටයිප්ස් විශේෂයෙන්ම හයිඩ්‍රොලයිස් කොලජන් පෙප්ටයිඩ්ස් ටයිප්ස් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා 1 2 3 කියලා. ඒතර මේකේ 1 සහ 3 ප්‍රධාන වශයෙන් හැම සම්බන්ධයෙන් ව්‍යුහාත්මක දේවල් නිෂ්පාදනය කිරීමටත් එතකොට කොලජන් ටයිප් 2 එක සාමාන්‍යයෙන් අපේ සන්ධි අස්ථි සහ ඒ ටෙන්ඩන් සම්බන්ධයෙන් දේවල් නිෂ්පාදනය කරන්නත් තමයි ගොඩක් වෙලාවට යොදාගෙන ඉන්නේ ශරීරය විසින්. ඒතර කොලජන් සප්ලිමන්ට් එකක් තෝරගත්ත ඔයගොල්ලෝ ගොඩක් වෙලාවලට චෙක් කරලා බලන්න ඕන දෙයක් තමයි ඔතෙන්ටික් බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න නම් third party tested ද GMP certified ද ඊට අමතරව තමයි heavy metal tested ද මෙන්න මේ වගේ ඔයගොල්ලෝ සලකලා බලන්න ඕන දේවල් තියෙනවා. ඊට අමතරව ඒ කියන්නේ ඔයගොල්ලෝ තෝරගන්න කොලජන් එකේ බ්‍රෑන්ඩ් එක අනිවාර්යයෙන්ම සලකලා බලන්න. රිවිව්ස් කලින් පාවිච්චි කරපු කට්ටිය මොන වගේ අදහසක්ද මේ බ්‍රෑන්ඩ් එක ගැන දරන්නේ, රිසල්ට්ස් ගැන ඒගොල්ලෝ මොනවද කියන්නේ, අන්න ඒ දේ ගැන ඔයගොල්ලෝ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට ගොඩක්ම තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොලජන්ද වඩා හොඳ නැත්නම් කොලජන් බූස්ටර්ස් කියලා. අපි දැකලා තියෙනවා කොලජන් කියලා වෙනම නිෂ්පාදන වර්ග තියෙනවා, කොලජන් බූස්ටර්ස් කියලා වෙනම නිෂ්පාදන වර්ග තියෙනවා. කොලජන් බූස්ටර්ස් වලින් කරන්නේ ඔයගොල්ලන්ගේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන පද්ධතීන්, අවශ්‍ය ක්‍රියාවලීන් ඒ දේවල් උත්තේජනය කිරීම. එතකොට කොලජන් වලින් කරන්නේ එහෙම නෙමෙයි. කොලජන් කෙලින්ම ඩිරෙක්ට් ඔයගොල්ලන්ට ලබා දීම සිද්ධ කරන අවශ්‍ය පෝෂක පදාර්ථ. එතකොට මේ කොලජන් බූස්ටර්ස් වල ගොඩක් වෙලාවට විටමින් C ඊට පස්සේ zink කොපර් ඔන්න ඔය වගේ දේවල් තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම හයිඩ්‍රොලයිස් කොලජන් පෙප්ටයිඩ්ස් ලබා ගැනීම තමයි වඩා ඵලදායී කොලජන් බූස්ටර්ස් ලබා ගැනීම නෙමෙයි. මොකද වඩාත්ම ක්ලිනිකල් එවිඩන්ස් තියෙන්නේ ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රතිඵලදායී කියලා මේ හයිඩ්‍රොලයිස් කොලජන් ලබා ගැනීම. නැතු කොලජන් බූස්ටර්ස් ලබා ගැනීම නෙමෙයි. මොකද කොලජන් බූස්ටර්ස් ලබා ගත්තත් ඔයගොල්ලන්ට කොලජන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන ඇමයිනෝ අම්ල ඔයාගේ ඇඟේ නැත්තම් මොන කොලජන් බූස්ට් එක තිබ්බත් ඔයාගේ ඇඟේ කොලජන් නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒ නිසා මේ හයිඩ්‍රොලයිස් කොලජන් පෙප්ටයිඩ්ස් ලබා ගැනීම තමයි කොලජන් නිෂ්පාදනයට වැඩි වශයෙන් දායක වෙන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවා අපේ ඇඟේ නැත අපි හිතමු අපිට බිත්තිය බඳින්න ඕනේ කියලා. බිත්තිය බඳින්න සිමෙන්ති තිබ්බට වැඩක් නැහැ කඩවල නැත්තම්. කඩවල නැත්තම් කොච්චර සිමෙන්ති තිබ්බත් බිත්තිය ලොකු වෙලාවක් අපිට බඳගෙන යන්න බෑ උඩට. අනිවාර්යෙන් බිත්තිය කඩන් වැටීම සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ගඩොල්. ඒ කියන්නේ නැත්තම් තැනුම් මේකක. ඒ කියන්නේ කොලජන් සෑදීම සඳහා අවශ්‍ය වන තැනුම් මේකක අන්තර්ගත වෙන්නේ මේ හයිඩ්‍රොලයිස් කොලජන් පෙප්ටයිඩ්ස් වල. අමතරව අවසාන වශයෙන් මට මේ සම්බන්ධයෙන් දෙන්න තියෙන උපදෙස තමයි කොලජන් සප්ලිමන්ට් එකක් ගත්ත පමණින් හැම නිරෝගී වෙනවා කියලා ඔයගොල්ලෝ හිතන්න එපා. කොලජන් සප්ලිමන්ට් එකත් එක්ක හොඳ නින්දක්, හොඳ හයිඩ්‍රේෂන්, ඒ කියන්නේ හොඳ ජලපානයක්, ඒ වගේම තමයි හොඳ නියුට්‍රිෂන් එකක්, කියන්නේ හොඳ ආහාර රටාවක්, ප්‍රෝටීන් බහුල ආහාර රටාවක්, ඊට අමතරව විටමින් C වගේ සපෝටිව් සප්ලිමන්ට්ස් ලබා ගැනීමක් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි එක්සර්සයිස් කිරීම, ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ වගේම තමයි කොලජන් බූස්ට් එකට යනවට වඩා අනිවාර්යයෙන්ම හයිඩ්‍රොලයිස් කොලජන් පෙප්ටයිඩ් අන්තර්ගත සප්ලිමන්ට් එකකට යන්න ඔයගොල්ලෝ සප්ලිමන්ට් එක භාවිතයෙන් කොලජන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඊට අමතරව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අපි විවිධ සප්ලිමන්ට්ස් වලට මුදල් වියදම් කිරීම සිදු කරනවා. විවිධ සප්ලිමන්ට්ස් පිටතින් ලබා ගැනීම සිදු කරනවා. ඒකට පිටතින් ලබා ගන්න සප්ලිමන්ට්ස් වලින් මේ ප්‍රෝටීන්, ක්‍රියේටින් ඊට අමතරව මල්ටි විටමින් එකකට පස්සේ අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් සප්ලිමන්ට් එකක් තමයි මේ හයිඩ්‍රොලයිස් කොලජන් පෙප්ටයිඩ්ස් කියන්නේ. දැන් නිවැරදි කොලජන් එක තෝරගන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ නිසා කොලජන් සප්ලිමන්ට් එකක් විදිහට තෝරගද්දී ගුණාත්මක කොලජන් එක තෝරගන්න වග බලා ගන්න සහ ඔයගොල්ලන්ට කොලජන් එක යූස් කරලා ලැබිච්ච ප්‍රතිඵල අත්දැකීම් මොනවා හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. Thank you. සුවහසක් පාරිභෝගික ආදරය දෙනු සායනිකව තහවුරු කරන ලද ලංකාවේ අංකයකී හයිඩ්‍රොලයිස් කොලජන් අතිරේකයා ග්ලෝ කොලජන්. ඇත්තටම ප්‍රතිඵල තියෙන විශ්වාසයෙන් ගන්න පුළුවන් ලංකාවේ අංකයකී හයිඩ්‍රොලයිස් කොලජන් අතිරේකයා ග්ලෝ කොලජන්. In a world that moves fast, youthful glow is a must. No matter where you go, youthful glow goes with you. Glow Collagen, your daily dose of beauty, wellness and youthfulness. Hydrated skin, youthful glow, confidence wherever you go. Glow Collagen, beautiful and youthful skin isn't a destination, it's a journey.